හායි කොහොමද? ඔන්න ඉතින් මේ තමයි මගේ අද අවුට්ෆිට් එක. අපි සිටි සෙන්ටර් එකට යන්නයි හදන්නේ. ඉතින් මයි මල්ලි ශමිරු තමයි යන්නේ. ගොඩක් කාලයකට පස්සේ අත්‍තරම කිව්වොත් මේ ෆස්ට් ෆ්‍රයිඩේ එකේම තමයි අපි මේ සිටි සෙන්ටර් එකට යන්නේ. මේක මං ආසම තැනක්. අපි සිටි සෙන්ටර් එකට ආවා. ඉතින් අපි බලමු සිටි සෙන්ටර් එකට ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඔන්න ආපු ගමන්ම හොඳට බඩගිනි වෙලා චීස් පැස්ටා එකකුයි, ක්‍රිස්පි චිකන්, ඒ වගේම තමයි සුප් විත් බන්, ගුලාබ් ජාමුන්, එතකොට පනිපූරි මේ හැමදේම ඕඩර් කරා එකපාරම. අම්බෝ මෙනු එක නම් චුට්ටක් ලොකු වැඩි. හැබැයි ඉතින් ඔක්කොම වගේ කෑවා. හරිම රසයි, හරිම ටේස්ටි. Okay, let's go. මෙයා දන්නේ මම වීඩියෝ කරනවා කියලා. ඔන්න බලන්න යාගේ රියැක්ෂන් එක. ඔය ඇත්තටම එයා hina විදියට හරි ලස්සනයි නේ. ඔන්න ඕඩර් එක ආවා. ඉතින් මෙන්න මෙයා තමයි මුලින්ම ඕඩර් එක try කරන්නේ. ඉතින් අපි බලමු එයා කොහොමද ඒක try කරන්නේ කියලා. sugar දාලා mix කරනවා. එයා දන්නවා දැන් අපි හැමෝම එයා දිහා බලන් ඉන්නේ කියලා. ඉතින් එයා ලස්සනට ඒක mix කරලා try කරන්න හදන්නේ. හොඳයි වගේ. ඔන්න ඉතින් shopping කරන්න ආවා. මෙයාටම හරින shoe එකක් තියලා ඔන්න ඉතින් ගත්තා මෙයා. ලස්සන බටර්ෆ්ලයි ගෙන කිරියා. මෙයා ප්ලාස්ටික් නෙවෙයි ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ෆොටෝ එකක් ගන්න නැතුව කොහොමද? ඉතින් මං විතරක් නෙවෙයි මම ශමිරටත් කතා කරා මාත් එක්ක ෆොටෝ එකක් ගන්න. බලන්නකො මට වඩා කොලන් දාන එයා. ඇත්තටම කිව්වොත් ගොඩාක් අය කිව් එකේ හිටියා මෙතන ෆොටෝස් ගන්න. ඒත් ඉතින් අපි අපේ හිතේ හැටියට ෆොටෝස් ගත්තා. අයියෝ ඉතින් ෂූ එකේ ලේසෙන් ගැලවිලානේ. මෙයා ඉතින් කවුද ඉන්නේ කොතනද අපි ඉන්නේ කියන එක අදාළ කරගන්න. ඒ වගේ දේවල් නම් හරි ආඩම්බරෙන් කරනවා. මම නම් ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි. හරිම හොඳයි, හරිම ආදරණීය කෙනෙක්. ඉතින් එයා ඒ වගේ වෙලාවට ඉතින් කරන දේවල් එක ඊළඟට ආවා කොර්නිච් බීච් එකට. ඇත්තරම මෙතන view එක මාරම ලස්සනයි. රැට තමයි ගොඩක්ම ලස්සන. මේ ලයිට්ස් එහෙම දාලා තියෙදි හරිම ලස්සනයි. ඉතින් අපි පොඩ්ඩක් ටයිම් එක ස්පෙන්ඩ් කරන්න මෙතනට ආවා. අපි මෙතන ඇත්තරම ආවේ මෙතන බෝට් රයිඩ් යනවා. ඉතින් අපි බෝට් රයිඩ් එකට තමයි ආවේ. කොහෙද ඒත් ආපු ගමන් පේනවනේ තිබයි කියලා. අපි යනවා මේ රෙස්ටොරන්ට් එක. මමත් ඉතින් යාගේ පස්සෙන් යනවා. ඇත්තටම මෙතන මොනවද තියෙන කෑම මොනවද බොන්න තියෙන්නේ මට නම් ලොකු අයිඩියා එකක් නැහැ. ඒත් මෙයාලා ගන්න ඕනම දෙයක් ඉතින් මම try කරනවා. ඉතින් බලමු එයා මොනවද ගන්නේ කියලා. මං හිතන්නේ මෙයා ගත්තේ මෙතන mango juice ගත්තේ ඔක්කොටම. I feel it in my veins, asking all this pain, been searching high and low, with nowhere else to go. I used to feel alive, so many years went by. I wish I had more time, just wanna feel alright. Stars across the sky. Hey, Margarita.
තමයි අපේ අද දවසේ ගෙවුනේ. හැමෝටම ගොඩක් ස්තුතියි. බයි.